දෙනාට සුබ උදෑසනක් වේවා. අකුරණ සුබ සාධන සමගමේ එහෙම නැත්නම් අකුරණ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ සභාපති මා හිතවත් චූටි මැතිතුමනි, ඒ වගේම එම සංගමේ සියලුම සමාජික මහත්වරුනි, අද දවසේ මෙම ස්ථානයට ආරාධනා ලබා පැමිණ සිටින ප්‍රදේශවාසී දයාබර මෑණිවරුනි, පියවරුනි, සහෝදර සහෝදරවරුනි, පුංචි දූ දරුවනි, විශේෂයෙන්ම අද දවසේ ඉතාමත්ම අගනා කතාවක් කළ අපි ආදරය කරන පුංචි පුතාගෙන්ද ඇතුළු සියලුම දෙනාගෙන්ම අවසරයි. විශේෂයෙන්ම මම මේ අලවතුගොඩ සිංහල තේරෙනවා. මට සමා වෙන්න ඕනේ ඔබතුමාගේ භාෂාවෙන් කතා කරන්නට හැකියාවක් නොමැතිවීම පිළිබඳව. ඉතින් මම විශේෂයෙන්ම අද මම අලවතුගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් පත් වූ දා සිට පොලිස් ස්ථානයේ කටයුතු වලදීද සමාජයේ සෑම අපහසුතාවයට පත් වෙන හැම අවස්ථාවකදීම මේ අකුරණ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ අපේ චූටි මහත්මයා මගේ සහෝදරයෙක් විදියට මම සලකන්නේ. එතුමා ඊ타ත්ම මහන්සි වෙලා මේ සමාජයට යම්කිසි පළදායි දෙයක් කරන්න ඕනේ කියන උතුම් හැඟීමකින් යුතුව කටයුතු කිරීම පිළිබඳව මම ඊ타ත්ම හොඳින් අවබෝධ කරගෙන තිබෙන මහත්මයෙක්. අම්මේ තාත්තේ විශේෂයෙන්ම ඔයාලටගේ දරුවන් වෙනුවෙන්, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යම්කිසි ආකාරයක රුකුලක් වීම සඳහා තවත් ඔබ නොදන්නා බොහෝ දෙනෙක් ඔබට හවුහරණක් වෙලා තියෙනවා. මේකට චූටි මහත්මයාගෙන් ඇහුවා මම කොහොමද මෙච්චර ලොකු මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න කියලා. කෝටි ගාණක මුදලක් වියදම් කරා අකුරණ සියාරෝහල අලුත් වැඩියා කටයුතු කරන්න. මම හිතන්නේ ඒ ගැන යම්කිසි කෙනෙක් අවබෝධයක් දැනුමක් තියනවාද කියලා. ඔබ රෝහලට ඇතුළත් වුණාට පස්සේ ඔබ යන වැසිකිළිය පවා, ඔබ නිදන ඇඳ පවා අලංකාරන්දමින් පිරිසුදුතාවයකින් යුතුව ඒ ස්ථානට යනකොට මේ රෝහලකට යනවා කියන කතාව නෙමෙයි ඇඟට දැනෙන්නේ, හිතට දැනෙන්නේ. ඒ වගේ මහා පරිශ්‍රමයක් යොදලා ඊ타ත්ම අලංකාරන්දමින් ඉටු කරලා දීලා මේ ප්‍රදේශයේ ජනතාවට සුවදායි දෙයක් කරන්නට මේ අකුරණ මේ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එක ප්‍රධාන වශයෙන්ම අපේ චූටි මහත්මයා ඇතුළු මේ කාර්ය මණ්ඩලය ලබා ගන්නා උත්සාහය පිළිබඳව මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අම්මේ තාත්තේ විශේෂයෙන්ම ඔබලාට හිතෙන්න පුළුවන් මේ අද දවසේ අපිට මේ ලැබෙන තෑග්ගක් ලැබෙනවා පොන්චි දරුවා වෙනුවෙන්, මේ ඊළඟ දවසෙත් ඒ වගේ දේවල් ලැබෙයි කියලා. ඔයාලට මට කියන්න කාරණාවක් තියෙනවා. අපේ මේ දරුවෝ වෙනුවෙන්, මේ රටේ ජීවත් වෙන සෑම පුරවැසියෙක්ගේම දරුවෙක් වෙනුවෙන් රජේ බලාපොරොත්තු වෙනවා මේ ළමයින්ගේ නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ. ඒ නියමිත වයසට. ගොඩක් දරුවෝ පාසල් යන්නේ නැහැ අම්මේ තාත්තේ. පාසල් වලට ගියත් නිසි අධ්‍යාපනයක් ලබා ගන්නට ඔවුන්ට අවකාශයක් නැහැ, අවශ්‍ය භාණ්ඩ නැති නිසා. සමහර අවස්ථාවල සමහර පැතිවල දරුවෝ පිටිපස්සේ ඉරිලා, කලිසමේ ඉරිලා, මේ ටයි එකක් දාගන්න ටයි එකක් නැහැ, කහම කහපාට වෙච්ච ඇඳුම් ඇඳගෙන ඒ ළමයි යනවා ඇඟිලි ටික මේ වගේ. ඇයි සපත්තු දෙකක් ජීවිතේට දාලා නැහැ? ඇඟිලි ටික ඈත් වෙලා තියෙන්නේ සපත්තුවක් දාලා නැති නිසා. හැම අම්මා කෙනෙක්ම ආසයි, හැම තාත්තා කෙනෙක්ම ආසයි මගේ දරුවා මට වඩා හොඳට ඉන්නවා දකින්නට. ඒක තමයි අපි ඔක්කොගේම ආසාව. නමුත් දේ කරගන්න බැරි දරුවෝ වෙනුවෙන් මේ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකෙන් මේ ගන්නා උත්සාහය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඔබලා දන්නවද දැන් අපේ කැලේ ඉන්න වඳුරෝ මේ වඳුරෝ එක එක කරදර වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා දන්නවද? ඒකට හොඳම උදාහරණය තමයි වඳුරන්. මොකද වඳුරෝ රංචුව පහලට බහැලා ඔය ආහාරයම හොයා දුවනවා, හැමතැනම දුවනවා. අපිට කරදරයක් වෙලාවට පොල් ගෙඩියක් තියන්නේ නැහැ, ඇට්ටියක් තියන්නේ නැහැ, මොනවත් තියන්නේ නැහැ. ඕකට අපි කියමුකෝ මේ රිල වඳුර අල්ලගන්න නරියෙක් හරි කොටියෙක් හරි මොහෙක් හරි ආවොත් එහෙම මේ වඳුර කොහොමද ආරක්ෂා වෙන්නේ? වඳුරන්ගේ පුංචි පැටවු ඉන්නවා. ඒ පැටවුනුත් හැමතැනම ඉන්නවා. මේ කට්ටිය මොකද කරන්නේ? Tamanට අපි නම් මොකද කරන්නේ මේ වඳුරන්ගේ? අපි දැන් මිනිස්සු මෙතන ඉන්නවා, මෙතන බෝම්බයක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම අපි විශ්සර නම් බලන්නේ කවුද? අපේ දරුවා කොහෙද ඉන්නේ කියලා බලන්නේ. අපේ දරුවා කොහෙද ඉන්නේ කියලා බලලා තමයි ඩක් ගාලා ඒක අයරන් තමයි දුවන්නේ. හැබැයි වඳුරෝ එහෙම නෙමෙයි.
වඳුර මොකද කරන්නේ? Tamanට අහුවෙන්නේ මොන සතා මොන පැටියද? ඌ අරන් තක් ගාලා ගහට නගිනවා. ළඟ ඉන්නේ මොන පැටියද? ඌ අල්ලගත්ත අපිට ගහට නැග්ගා. ගහ උඩට ගිහිල්ලා ආරක්ෂා වුණාට පස්සේ තමයි බලන්නේ කෝ මගේ පැටියකෝ ඔයාගේ එහෙම මාරු කරගන්නේ ගහ උඩට නැග්ගට පස්සේ. ගහ උඩට නැග්ගට පස්සේ මාරු කරගත්ත නිසා ඒ කට්ටිය කවදාවත් මේ අපරාධ මේ හානියක් ලක් වෙන්නේ නැහැ. ඇයි? තමන්ගේ පැටියා කොයි කියලා හොයන්නේ නැහැ. උඩට ගිහිල්ලා තමයි ආරක්ෂා වුණාට පස්සේ තමයි තමන්ගේ පැටියා හොයාගන්නේ. අන්න ඒ වගේ තමයි ඔබේ දරුවා කවුද කියලා අපිට වැඩක් නැහැ. මේ ලාංකික දරුවෙක් මේ ලාංකික දරුවට ඔබට අපහසුතාවයකට පත් වෙලා තියෙන දරුවා වෙනුවෙන් වියහියදම් කරන්න. ඉතින් අකුරණ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකෙන් ඒ පිළිබඳ අවබෝධයක් ලබාගෙන කොයි දරුවටත් අපි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ. ඒක තේමා කරගෙන ඔබලාගේ දරුවන්ට මේ දේ ලබා දෙනවා අම්මේ තාත්තේ. මේ දේ අරගෙන ඉවර වෙලා විතරක් මදි. ඔබේ දරුවා යහපත් විදියට මේ අධ්‍යාපනය ලබනවාද කියලා හොයලා බලන්න ඕනේ. දරුවට හොඳ අම්මා කෙනෙක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම කාන්තා දැරියන්ට ඔයාලා දන්නවා මේ ෆෝන් එක දෙන්න එපා. ෆෝන් එක දුන්නොත් මේ දරුවෝ වෙනත් නොමග යනවා. රුපියල් 50ක රීලෝඩ් එකක් දාගත්තොත් එහෙම ඔයාලා අපි කවුරුවත් දන්නේ නැති වුණාට මේ දරුවන් ඕනෑ තරම් වෙනත් දේවල් වැරදි දේවල් බලන්න දන්නවා. අන්තර්ජාලය ඔස්සේ අපි ඔබ දන්නේ නැති දේවල් තමන්ගේ මනස විකෘති කරගන්නවා. මේ දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න ප්‍රධානම දෙයක් තමයි මේ ජංගම දුරකථනය කියන එක අම්මේ තාත්තේ. ඔබට ආර්ථික අපහසුතාවයක් ඇති. ඔබ ආර්ථික අපහසුතාවයක් නැති නිසා ඔබ වෙනත් රැකියාවල නිරත වෙනවා ඇති. එහෙම වුණා කියලා ඔබේ දරුවගේ අධ්‍යාපනය ගැන බලන්නේ නැතුව ඉන්න එපා. ඔබට නැති අධ්‍යාපනයක්, ඔබට නැති අනාගතයක් උරුම කරලා දෙන්න නම් මේ ලබා ගන්නා ලද උත්සාහය සාර්ථක කරගන්න වෙන්නේ ඔබ යම් කිසි විදියකින් ඒ උත්සාහයක් ගත්තොත් විතරයි අම්මේ තාත්තේ. අපි උත්සාහයක් ගන්නේ හැම වෙලාවෙම මේ රටේ දරුවන් මේ ලෝකේ දිනනවා දකින්න තමයි අපිට අවශ්‍යතාවයක් තියෙන්නේ. අපේ රටේ දරුවන්ට ඒ ශක්තිය තියෙනවා. අපේ රටේ දරුවන්ට අපේ රටේ දැරියන්ට ඒ ශක්තිය තියෙනවා. මේ අකුරණ විතර වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් තියෙන කිසිම තැනක් මම දැකලා නැහැ. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයින් අනිත් අයට උරුම සහයෝගයක් ලබා දෙන්න තරම් පුදුම කැපවීමක් තියෙන ජාතියක් තමයි මම දකින්නේ. මම මෙහාට එන්න ඉස්සලා අරනායක OIC වෙලා හිටියා. අරනායක OIC වෙලා ඉන්නකොට අරනායක සාමසර කන්ද නායකයා මම එතකොට OIC අරනායක 131ක් මැරුණා. මේ 131 මැරුණාට පස්සේ 4243ක් අවතැන් කඳවුරු 22ක හිටියා. මේ අවතැන් කඳවුරු 22ටම මේ දවස් පළවෙනි දවස් ගණනාවේදී කන්න දෙන්න විදියක් තිබුණේ නෑ මට. මේ අකුර මේ අලව දිප්පිටිය මුස්ලිම් ජනතාව තමයි ඒ හැම දිනාටම කෑම ටීවක උයලා දීලා පල්ලියෙන් ඒ දේ කරලා ඒ සහයෝගය ලබා දුන්නේ. ඒක මගේ හදවතේ හැමදාම තියෙනවා මේ තාත්තේ. අපි ඒක නිසා හැම වෙලාවෙම බලන්න ඕනේ අපි සමස්ත මේක සිංහලද මේක මුස්ලිම්ද මේක දෙමළද කියන කතාව නෙමෙයි. මේ අපි ඔක්කොම ලාංකික ජනතාවක්. පිටරට ගිහිල්ලා කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම ඇමරිකාවේ මිනිස්සෙක් ගෙන් ඔබ මොන ජාතිය පුද්ගලයෙක්ද? මම ඇමරිකානුවෙක්. එංගලන්තේ මිනිස්සෙක්ගෙන් ඇහුවොත් එහෙම මම එංගලන්ත පුරවැසියෙක් කියලා තමයි කියන්නේ. හැබැයි අපේ ලංකාවේ කියවොත් මම සිංහල. අනිත් එක්ක මම මුස්ලිම්. මම දෙමළ. අපි ජාතීන් විදියට බෙදලා ඉන්නේ අම්මේ තාත්තේ. එහෙම වෙන්න බෑ. අපි ඔක්කොමලා ලාංකික මිනිස්සු මිසක් මෙන්න වෙන ජාතීන් වලට අපි භාෂාව කතා කරන එක වෙනයි, ආගම අදහන එක වෙනයි. ඒක ඔබටත් තියෙන අයිතිවාසිකමක්, මටත් තියෙන අයිතිවාසිකමක්. මේ දරුවන්ගේ ඔළුව වලට යවන්න ඕනන්නේ අපි ඔක්කොම. මට හදිස්සියට කෑම එකක් නැති වුණොත් චූටි කෝල් එකක් දෙනවා. චූටි මට කෑමක් එපම්බා. ටග්ගාය චූටි කෑම එකක් අරන් එනවා, දුවගෙන එනවා මල්ලා මාව බලන්න. මගේ පුද්ගලික අවශ්‍යතා ටිකත් මම මේ මිනිස්සයාට කියනවා. මේ යාළුවෝ ඔක්කොටම පෙලක් අපි සහෝදරකමෙන් බැඳලා ඉන්න නිසා අපිට කරදරයක් වුණොත් මොකද්ද වෙන්න ඕනේ? අපේ මොකද්ද වෙන්න ඕනේ? සහයෝගය. මට පුදුම ශක්තියක් ලබා දෙලා තියෙනවා මෙතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලය. මන්න ඒකයි අපි බලාපොරොත්තු මේ මගේ පුද්ගලික දෙයක් කරගන්න නෙමෙයි. අපි ඒ සහෝදර බැම්ම ඒකයි අම්මේ තාත්තේ. අපි සිංහල විදියට බෙදිලා, මුස්ලිම් විදියට බෙදිලා, දෙමළ විදියට බෙදිලා නෙමෙයි. අපි ඔක්කොම එක ලාංකික විදියට හිටියොත් විතරයි මගේ මේ ෆෝන් එකේ කන්ටැක්ට්ස් වෙනවා 2000 ගාණක්. මේ 2000 ගාණකින් ඇති 900 ගාණකට වඩා වැඩියෙන් ඉන්නේ මුස්ලිම් ජාතිකයෝ මගේ යාළුවෝ. අපි ඒක හැම අවස්ථාවක පිටරට ගිහලා එනකොට මගේ යාළුවෝ එක්කෝ මගේ හිතවත්කමට මගේ මොනවද මගේ දරුවන්ට ගෙනලා දීලා තියෙන පොත්පත්. මට හදිස්සියට අවශ්‍යතාවය මෙතුමත් මට පොත් ටිකක් කරන් දෙනවා මගේ දරුවා වෙනුවෙන්.
මම මේ ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි මගේ අපේ තියෙන සහෝදරකම අපි ඔක්කොම ආර්ථික අපහසුතාවයෙන් වල ඉන්නේ. මටත් තරන් දුන්න පොත් ටිකක් මගේ දරුවා වෙනුවෙන්. ඔබත් එකයි මමත් එකයි අපි රජයේ සේවකයෙක් මටත් පොත් ටිකක් කරන් දුන්නා. ඉතින් මම හදවතින්ම ඉසදීන් මහත්මයාට ඒකටත් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි බොරුවක් කරන්නේ මම කිව්වා මගේ දරුවට මේ වගේ ටික කරා හරි අවශ්‍යමත් මේ ටික ගමු අපි කියලා. ඉතින් අන්න එහෙමනම් අපි ඔක්කොම බලන්න ඕනන්නේ. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අම්මේ තාත්තේ. අද ඔබ ගෙදරට ගිහිල්ලා මේක අරන් දීලා තියෙනවා අපිට මේක. මගේ පුතේ උඹ මේ අධ්‍යාපනයක් ලබලා අනිත් මිනිස්සු ඔබට උදව් කරේ ඒ හොඳට අධ්‍යාපනයක් ලබලා පිටරට ගිහිල්ලා ඉන්න මිනිස්සු උදව් කරපු සල්ලි වලින්. ඔබේ පුතාටත් උගන්වන්න පුතේ ඔයාට උගන්වනවා මේ ලැබුණා වගේම තවත් මේ ලෝකේ මේ රටේ ඕනතරම් නැති මිනිස්සු ඉන්නවා. උඹ හොඳට ඉගෙන ගනින්. උඹ හොඳට ඉගෙනගෙන ඔයත් කවදා හරි දවසක ඔයාගේ උපයන පිටුපෙන් මේ කාගේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබන්න ශක්තියක් වෙන්න ඕනේ අම්මේ තාත්තේ. අන්න ඒ මුණා දවස තමයි අපේ රට ලස්සන වෙන්නේ. අපේ ජනාධිපතිතුමා අලුතින් පත් වෙලා ඉන්න එතුමා ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් සකස් කරලා තියෙනවා. මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තේමාව තමයි පොහොසත් රටක් ලස්සන අනාගතයක්. මේකේ කොහෙවත් නැහැ සිංහල මිනිස්සුන්ට පොහොසත් රටක් සිංහල මිනිස්සුන්ට ලස්සන අනාගතයක්. එහෙම නැහැ. මුස්ලිම් මිනිස්සුන්ට නරක රටක් මුස්ලිම් මිනිස්සුන්ට අයහපත් අනාගතයක්. එහෙම නැහැ. එහෙමනම් අම්මේ තාත්තේ ලාංකික අපි ඔක්කොටම තමයි අතිගරු ජනාධිපතිතුමා කියලා තියෙන්නේ පොහොසත් රටක් ලස්සන අනාගතයක් කියන එක. එහෙමනම් මේ රට තව ඉදිරි වසර 3 ඇතුළතදී ආසියාවේ තියෙන පිරිසිදුම පිළිවෙලට තියෙන ඕන කෙනෙක් අගේන රට බවට පත් කරගන්න තමයි එතුමා උත්සාහයක් ගන්නෙ. මම ඒකට හැම ඊයේ මල්වාහින්න ගමෙන් අපි ආරම්භ කරා. මල්වාහින්න පල්ලියට ගිහිල්ලා මම මේ ගැන දේශනයක් කරා. ඊට පස්සේ අද දවසේ දැන් උදේ පාන්දරම මම අකුරණට අලවතුකොට නගරේ සම්පූර්ණ පිරිසිදු කිරීම වැඩසටහනක් කරගෙන යනවා. එතකොට අපි ආදර්ශ ගම්මාන දෙකක් තෝරාගෙන තියෙනවා. එකක් කලවතුකොට අනිත් එක මල්වාහින්න. මේ ගම්මාන දෙක තමයි අනිත් ගම්මාන වලට ආදර්ශ ගම්මාන වෙන්නේ. එතකොට මේවයින් අදහස් කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ මේ රට මේ ප්‍රදේශයේ සුන්දර කරන්න අම්මේ තාත්තේ. එහෙමනම් මම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කතා අහන්න නෙමෙයි. නමුත් ඒ කියන දේ ඔබේ ඔබට දරුවන්ට තේරෙන්නේ නැතිවදී මගේ මේ කියන දේ ඔබට තේරෙනවා ඇති. ඔබ මේ දරුවන්ට කියලා දීලා පුතේ අපේ රට ලස්සන කරන්න ඕනේ. අපේ ජීවත් වෙන වටපිටාව සුන්දර කරන්න ඕනේ. පෙලක් වෙලාවට මට ඇවිල්ලා කියනවා සර් ඇක්සිඩන්ට් එකක් වෙනවා පෙලක් මිනිස්සු සර් මම සිංහල මිනිස්සෙක් මට පොඩි chance එකක් දෙන්න. හැප්පිලා ඉන්නේ මුස්ලිම් මිනිස්සු. මම ඒවා මේකේ කොහොමද ගාලා දෙනවා සිංහල හරි මුස්ලිම් හරි දෙමළ හරි කියලා. මම යකෝ සාලේ සිංහල මිනිහාගෙත් ඕවයිසි මම දෙමළ මිනිස්සයාගෙත් ඕවයිසි මම මුස්ලිම් මිනිස්සයාගෙත් ඕවයිසි මම මට එහෙම පුළුවන්කමක් තියනවාද මොන જાතිය මුනිහෙක් වුණත් යකෝ රටේ නීතියේ කොහෙවත් තැනක නැහැ කාටවත් එක විදියකට සලකන්න කියන කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ හැම කෙනාටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්නයි කියන මම එහෙම කරේ නැත්තම් අම්මේ තාත්තේ උඩ කවුරු හරි කෙනෙක් බලාගෙන ඉඳලා මට දෙනවා ෂොට් එක මම ඒක හොඳ ආකාරවම දන්නවා ඒක නිසා කිසිම දවසක මගෙන් කාටවත් අවඩක් වෙන්නේ නැහැ අම්මේ තාත්තේ. ඒක තමයි යුතුයකම, ඒක තමයි අපේ අභිමානය, ඒක තමයි අපේ රැකියාවේ ස්වභාවය. මම හිතන්නේ කිසිම රජයේ සේවකයෙක් මම වගේම තමයි අනිත් හැම කෙනාටම මිනිසුන්ගේ අද එක අදහස් ඇති. නමුත් කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. එහෙමනම් අපේ රටේ හැම දෙනාටම ලැබෙන ඒ සහයෝගය ලබාගෙන ඔබේ දරුවගේ අනාගතේ සාර්ථක කරගන්න මේ ලබා දෙන ලද උත්සාහයට මේ ප්‍රතිචාරයක් වශයෙන් ඔබේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කරන්න අවසාන වශයෙන් මේ චූටි මහත්මයා අසදීන් මහත්මයා ඇතුළු මේ අපේ කාර්ය මණ්ඩලය මෙතුමන්ලා ඔක්කොමලා එකතු වෙලා මේ ලබා ගන්නා ලද උත්සාහයට ප්‍රතිඵලය තමයි බලාපොරොත්තු වෙන්නේ ඔබේ දරුවා විෂ මද්ද්‍රව්‍ය වලින් තොර ලස්සනට අධ්‍යාපනයක් ලබන හොඳ ගුණගරුකව ඔබේ දරුවට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වෙයි. ඉංජිනේරුවෙක් වෙන්න බැරි වෙයි. එහෙම නැත්නම් වෙනත් ලොකු රැකියාවක් කරන මිනිසෙක් වෙන්න බැරි වෙයි. හැබැයි අම්මේ තාත්තේ මෙතන ඉන්න හැමෝටම පුළුවන් යහපත් පුරවැසියෙක් බී කරන්න. අම්මට තාත්තට වැඩිහිටියන්ට සලකන ගුණගරුක දරුවෙක් බී කරන්න අම්මලාට තාත්තට පුළුවන්. අන්න ඒ දවසට අපේ රට ලස්සන වෙයි අම්මේ තාත්තේ. එහෙනම් මෙතුමන්ලා හිතන විදිහට ඔබලාගේ දරුවා හිතන බව පරිසරයක් බවට පත් කරන ලෙස ඉල්ලා සිටමින් මේ වගේ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකෙන් තව තවත් රාජකාරී කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේට ආරාධනා කර චූටි මහත්මයාතුළු සෑම දෙනාට ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා. සියලුම දෙනාට බොහොම ස්තුතියි.